අපි බලමුද හරියම විදිහේ බිස්කට් පුඩින් එකක් හදන හැටි. මේ තියෙන්නේ ඒකට ඕන ඉන්ග්‍රීඩියන්ට්ස්. ලේසියෙන්ම හදන්න පුළුවන් ඩෙසර්ට් එකක්. ගොඩක් පැණි රසත් නැහැ. මුලින් ලිපේ තියන්න පුළුවන් විදිහේ පෑන් එකක් අරගෙන ඒකට ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප 3ක් දාගන්න. දැන් ඒකටම සීනිත් දාගන්න. පැණි රස අඩුවෙන් ඕන නම් සීනි ප්‍රමාණය ටිකක් අඩු කරාට කමක් නැහැ. ඊළඟට මේකටම බටර් එකතු කරා. දැන් එකතු කරේ එග් යෝක්ස් 2. තව මේකට ඕනම කරන කොකෝ පවුඩර් එකතු කරගත්තා. අන්තිමට කෝන් ෆ්ලෝර් දැම්මා. දැන් මේක ලිප අඩුවෙන් ඇරලා ලිපේ තියලා හොඳට මික්ස් කරගන්න. මේ විදිහට ලිපේ තියලා හැඳි ගාන එක දිගටම කරන්න. ඒ අතර වැනිලා එසන්ස් උත් එකතු කරගන්න. බලන්න දැන් මේක ටික ටික තික් වීගෙන එනවා. තිප්පට වඩා දැන් තික් වෙලා නේද? අපි දැන් මේ විදිහට හදන්නේ චොක්ලට් කස්ටර්ඩ් එකක්. දැන් මේක හොඳටම තික් වුණාට පස්සේ ලිප ඔෆ් කරන්න. දැන් බලන්න මේක සෙට් වෙලා වගේ කස්ටර්ඩ් එකක් විදිහට හැදිලා තියෙන විදිහ. අපි දැන් ඒක ටිකක් නිවෙන්න තියමු. ඊළඟට මම ෆ්‍රෙෂ් මිල්ක් කෝප්පයක් පොඩ්ඩක් රත් කරගන්නවා. දැන් මම කිරිවල බිස්කට්ස් යන්තම් ඩිප් කර කර මේ වගේ ඩිෂ් එකකට අතුර ගන්නවා. මේ තමයි මම එක බිස්කට් ලේයර් එකක් දාගත්ත හැටි. මේ වෙනකොට චොක්ලට් කස්ටර්ඩ් එක ගොඩක් දුරට නිමිලා. දැන් කරන්නේ ඒකෙන් ලේයර් එකක් දාගන්නවා. බිස්කට් උඩින් ඊළඟ ලේයර් එක එන්නේ චොක්ලට් කස්ටර්ඩ් ලේයර් එක. මතක තියාගන්න හරියටම අපි හදාගත්ත මේ කස්ටර්ඩ් එකෙන් භාගයක් පාවිච්චි කරන්න. ඊටු භාගය අපිට ආයෙත් ඕන වෙනවා. මට හිතුණා මේකට කජු ටිකක් ආවොත් රස වෙයි කියලා. ඒකින්ද මම කස්ටර්ඩ් ලේයර් එක උඩින් කජු ටිකක් දාගත්තා. ඊළඟට මම ආයෙමත් කලින් කරපු විදිහටම කස්ටර්ඩ් ලේයර් එක උඩින් බිස්කට් ලේයර් එකක් දාගත්තා. දැන් අපි මේ ඉතුරු කරගත්ත කස්ටර්ඩ් වලින් කලින් විදිහටම තව කස්ටර්ඩ් ලේයර් එකක් දාගමු. දැන් අපිට මේ වගේ ලේයර්ස් 4ක් ඇවිල්ලා තියෙන්නේ. මම ආයෙත් කජු ටිකක් දාලා මේක ස්ට්‍රෝබෙරි වලින් ඩෙකොරේට් කරගත්තා. මම කජු පාවිච්චි කරේ ගෙදර තිබ්බ නිසා. ඕගොල්ලෝ ඒව නැති වුණා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. රසය අඩුවක් වෙන්නේ නැහැ ඒකෙන්. මේක තමයි මගේ ෆයිනල් අවුට්කම් එක. ඔයගොල්ලොත් හදලා බලන්න. මම නම් මේ ඩෙසර්ට් එකට ඇත්තටම හරිම කැමතියි.